ප්‍රභාකරන් කියලා කියන්නේ කවුද දන්නවද? ලයිට් කණුවල ඉස්කෝලේ යද්දි ගහලා තියෙන මොනවද? හමුදාය කොල්ලන්ගේ ෆොටෝ මේ මරණ දැන් ගහලා තියෙනවා. හැබැයි මේ පරිත්‍යාග කරගෙන ගැහුවේ කාටද? ඉතිහාසෙ මං ආපු හොඳම තිරසනාට. 2008 කියන්නේ වල ජූඩි බබාලානේ. ඔයාලා එතන 2009 දී අවුරුදු 1යිනේ. 2008 2009 කියලා කියන්නේ අපි ක්ලාස් යනකොට කඩු ගන්නාවේදී අපිව බස්සන බස් එකෙන්. මේ අපි කෑගල්ලේ. නුවර පන්තියක්දී කොළඹ ඊටට සෑහෙන වෙනස්. ඉතින් ඔයාලා 2009 වෙනකොට ඔයාලා එක අවුරුද්දයි පොඩි ළමයි ඔයාලා හරිද? කියන්නේ මෙලෝදියක් දන්නේ නැහැ. අපි අර 1948 නිදහස ගත්ත එක කතා කරනවනේ අර ඉස්කෝලේ ගිහලා පොත්වල පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ගැන. එතකොට නිකන් ඒක තේරෙන්නේ නැහැ වගේ පොඩි සීන් එකක් යන. ඇත්තටම අපේ උන් එන්න ඩයල් කියලා තේරෙනවා. මට හිතෙනවා අපිට ඒ සිටුවේ ඒ ෆීලිං එක තමයි ඔයාලට දැන් මේකෙත් තියෙනවා. ඔයාලා දන්නේ නැහැ මේ සීන් එක දන්නේ නැහැ. 2009 මෙයි 18 කියන දවස කියන්නේ අපේ අරනේ අපි නිකන් සුපිරිම කොල්ලෝ කෙල්ලෝ ආය පට්ටම සතුටු වෙච්ච මේ ඉතිහාසය මතක් කරන් තියෙන දවසක්. ඇත්තටම එදා ගම්වල රතිඤ්ඤා දාන තරම් අපි නිකන් සෙට් වෙලා නිකන් පිස්සුවෙන් වගේ කතා කරන තරමට අපි සතුටු වෙච්ච දවසක්. හේතුව මරබය කියන එක උඹලට තාම දෙන්නලා නැහැ. ඒක අපිට දෙන්නලා තියෙනවා. මම කෑගල් එකෙක් නේ. පුතාලා දන්නවද අලිමංකඩේම ගෙහුවට පස්සේ සහ ඔය යුද්ධයේ අන්තිම කාලේ ලොරි වල එන්නේ මිනිහේ ලොකු ලොරි වල ගමට සාමාන්‍ය සතියේ එක මිනිහක් එනවා. ඒ කවුද දන්නවද? කලින් සතියේ අපිත් එක්ක සෙල්ලම් කරපු අයියා කෙනෙක් තමයි එන්නේ. බලන්නවත් බෑ නිකන් අපිට කියනවා එසල් කෙසල් කොට එහෙම දාලා ලෙවන්නේ. ඒ මිනි නෑ ළමයි එවන්න. ඒගොල්ලෝගේ නම් සහිතව ඒගොල්ලෝ යනවා මේ සෙට් එක මේ 20 තමයි යන්නේ ගහන්න කියලා කියනවනේ. එනකොට නෑ එකෙක්වත් නෑ. ගෙදරට එවනවා. ඔයාලා දන්නවද දැන් මම ගත්තාම මගේ අම්මා පවුලේ බාලේ හරිද? ලොකු අම්මලා දෙන්නෙක්ගේ දරුවෝ හමුදාවේ දවස්වල. මේ ලොකු අම්මලා දෙන්න මේ යුද්ධ දවස්වල ඉන්නේ තමන්ගේ පුතා එනවා කියලා ෂුවර් නෑ. ලොවෙත් ෂුවර් නෑ. අපේ අම්මලාත් ඉන්නේ එහෙමයි. කියන අපිට වගේ උණ්ඩත් ආදරේ. හරිද? මේ මං කියන්නේ මේ පවුලක විච්ච දේ මං කියන්නේ. හරිද? හැම ගෙදරකම ඔය වගේ දන්නවා. දැන් අපේ ගෙදර එකේ ගිහින් හිටියේ නෑනේ හමුදාවට. අපි ඉගෙන ගන්නවා. මේ කොල්ලා දැන් අද කකුල නෑ අද වෙනකොට. බට්ටේ පෑගිලා කකුල කඩන් ආවේ. මිනි එනවා ගම්වලට. තමන්ගේ පුතා හෙට එහෙම ඉදි කියලා කවුරුත් දන්නේ නෑ. හැබැයි මේ පරිත්‍යාග කරගෙන ගැහුවේ කාටද? ඉතිහාසෙ මං ආපු හොඳම තිරසනාට. හේතුව පුතාලා දන්නවද? අහලා තියෙනවනේ ශ්‍රීමා බෝධිය සිල් ගන්න ආපු මිනිස්සුන්ව මැරුවා. වෙඩි දීලා මැරුවා. දළදා මාලිගාවට ගැහුවා. මහා බැංකුවට ගැහුවා. උන්ට ඕනේ මේක තනිකරම කරනද? විනාශම කළා දාන මුළු රටක් ඉදිරියට. සමාල්ලාට උන්ගේ උන් සමරනවලු. හරිද? උඩා සමරනවා කියන ඔයාලා අහලා තියෙනවනේ. ඔයාලම් බල්ලා මේ මොනවද දන්නේ මුම් මේ කියන්නේ. ඇත්තට මිනිස්සු මරන්නේ නැති කියලා. උන් තමයි හමුදාවේ උන් අහු වුණොත් කීතු කපලා මරනවනේ. ඊට අමතරව ගම්වල පැනලා උන් සෙට් එකම මරනවා. අරන්තලා ඒ භික්ෂුකසනවා ගහලා බලන්න YouTube වල අනම්මනම් තියෙන සමහර විස්තර. තා මම බලන් හිටියේ ඊයේ සුපිරිම කතාවක් කියලා තිබ්බා. ඔයාලා අහලා තියෙන්නේ කෙමිස්ට්‍රි කරන උජිත් අංජන කියලා සර් කෙනෙක්. අහලා ඇති. අමුතු ඩයල් වෙන්න නලවන්නේ කියලා දානවා. නිකන්ම ඉන්න ගම YouTube එකෙන් බලලා වීඩියෝ බලනවානේ. බලන්නකො. මිනිස්සයා මැප් එක මේ කියන්නේ ලංකා සිටියේම ඇඳලා කියලා දෙනවා මෙහෙම ගිහින් ගැහුවේ කියලා. මරුවේ. ඒව තමයි කොල්ල බලන්නනේ. වෙන වෙන සිඟිතියාතල් නෙමෙයි. මේක එක ගොම් පාට් තියෙන මේ දවස් ඩිවිෂන් එකේ. ඒව වැඩක් නැහැ. අන්න බලන්න. සුපිරි කතාවක් කියනවා ඒ ගහන විදිය. සාමාන්‍යයෙන් ප්‍රභාකරන් කියලා කියන්නේ කවුද දන්නවද? මම ඉතිහාසය අහලා දෙන අපි සාමාන්‍ය කාලේ මුළු රටම බය වෙලා හිටපු කාලකන්ණිය. ඒ කියන්නේ උට ඉගන් බබාලා හම්බෙන්නේ අම්මා කෙනෙක් කියන්නකො. උන්ගේ කියන ඕඩර් එක කරේ නැත්නම් බඩ කපලා මරනවා. ඔය හමුදාවේ පොලිසියට එහෙම සමාජලාට යන ජෝක් දානවනේ ඔයාලා. මට කියන්නේ ඒ දවස්වල උඩහා වැඩ කරපු මිනිස්සු දැන් මේ පල්ලේ ඇවිල්ලා ඉන්නමේ. යුද්ධයට බැහැලම හිටපු මිනිස්සු අද මේ ඉන්නවා මේ හමුදාවේ පොලිසිය. මාර රෙස්පෙක්ට් කරන්න ඕනේ දන්නවද? ඒ මිනිස්සු කෙලින්ම යන්නේ දවස්වල ආයේ එන්නේ නැහැ කියලා තමයි. ආයේ හැබැයි මෙහෙමයි අපේ උන් ගේම් එකට බැස්සොත් සාමාන්‍ය ඉතින් ඒක අර ෆිනිෂ් කරන්න නැතුව එන්නෙත් නැහැ. පුතාලා ට්‍රින්කෝ එහෙම ගියාම බලන්න තියෙනවා සාමාන්‍යයෙන් මේ කෞතුකාගාර වගේ කොටින්ගෙන් ගත්ත ආයුධ මේ ලංකාවේ හමුදාවට තිබිච්ච නැති සුපිරි ආයුධ උන්ට තිබිලා දෙනවා. ඒ උන් කොහොම අමර ගිහිල්ලා ගහන්නේ නැද්ද? කොල්ලෝ අපේ උන් මැරිලා මිනි ගේනවනේ. එතන සමහරලාට උන් කසාද බැඳලා ඔය ගිහින් තියෙන්නේ. හරිද? සමහර මට හොඳට මතක සිද්ධි තියෙනවා. සමහර අයගේ බබාලා හම්බෙන්නේ එහෙම ඉන්නවා යම්මලා මාස 2යි 3යි. අර විමාඩුවට ආවා ආයෙ ඊළඟට එන්නේ. එන්නේ පෙට්ටි. ඒ කියන්නේ උපදිද්දී ළමයට තාත්තා කියනවත් කෙනෙක් නැහැ. විශාල ප්‍රමාණයක් මැරිලා තියෙනවා. දෙගොල්ලොම හැබැයි උන් සටන් කරේ අර උන්ගේ මිනිස්සුත් ඉස්සරහට දාගෙන අර නිකන් යුද අපරාධ ඔය එන සීන් වල අරලා තිනවා. ඔයාලා ඔක්කොම වචන හිතන ඔයාලා පොඩි උන්ව දන්නේ නැහැ. ලයිට් කණුවල ඉස්කෝලේ යද්දි ගහලා තිනු මොනවද? හමුදාය කොල්ලන්ගේ ෆොටෝ මේ මරණ දෙන්නේ ගහලා තියෙන්නේ. ඔව් පාඩ බැස්සොත් දෙන්නෙත් උදේගේ මරණ දෙන්නේ. බස් වෝල්ට් එහෙම හදන්නේ මේ පුතාට බිම්බිසන අම්ම නම් ඔච්චරයි. හරිද? තනිකර මුළු රටම නිකන් මලකෙවල්ලගේ තිබ්බ. හැබැයි ගහලා විනාශ කරේ ඕක මෙහෙමයි. අන්තිමට ගැහුවේ කොහොමද දන්නවද? මැරෙන්නම තමයි ගැහුවේ. ආය පුර බේරුණා නම් තවත් පිළලයක් ආය. ඉතුරුණා නම් ඔය රට ගිහිල්ලා ආය ප්ලෑන් කරලා නැවක්වත් ගෙනල්ලා කෙලින්නේ අපි ඔක්කොම. ඔව් දැන් තියෙනවනේ නැව් එහෙම. ඉන්දියාවටම පොර ගියා නම් කෙලවෙනවා. ගෙනල්ලා ගන්න හොඳ නැවක් ලෝඩ් කරලා කෙලිය අපි ඔක්කොම උන් ඉවරලා යන්නේ. හරිද? ඒ වගේ අර එහෙම අදහස් තියෙන එකෙකුට දරුවෝ කියලා එකක් නැහැ. පුංචි ළමයි, තරුණ මිනිස්සු, මහලු අය ඒ කවුරුත් අදාළ නැහැ. උට ඕන නම් ගමම්ම විනාශ කරනවා. පෙති ගහන පීයරන් ගින් ගමම්ම මරනවා. උන් බලන්නේ මරපු කවුන්ට් එක විතරයි. ඒ වගේ පොරක්. යුද්ධ කියන්නේ එහෙම සීන් එකක් ඈ.